කවුරු හරි කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරිසන්නායක හොයාගත්තොත් මොනවද වෙන්නේ? එහෙනම් මේ ලෝකෙම වෙනස් වෙනවා. හරි. මේ ලෝකේ පට්ටම ලොකු වෙනසක් වෙනවා කාමර උෂ්ණත්වයේ වගේ උෂ්ණත්වයක තියෙන සුපිරිසන්නායක හොයාගත්තොත්. දැනට සුපිරිසන්නායක වල තියෙන ප්‍රශ්නේ තමයි ඒවා අධික පහළ උෂ්ණත්වවලදී තමයි තියෙන්නේ. ඒ අනුව සුපිරිසන්නායකයක් බවට පත් කරගෙන වැඩ කරන්න නම් මාර ලොකු වියදමක් යනවා. ඇයි ඒක අධික පහළ උෂ්ණත්වයකට ගේන්න ඕනේ. ලික්විඩ් නයිට්‍රජන් වගේ ගහලා හෙනම සීතල කරගෙන තමයි මේක කරන්න වෙන්නේ. ද්‍රව නයිට්‍රජන් වගේ පාවිච්චි කරලා. කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරිසන්නායක හැදුවොත් වෙනස් වෙන්නේ මුළු ලෝකෙම. හේතුව එහෙම වුණොත් data speed එක කියලා ගන්න නැහැ. ස්පීඩ් එක අන්ලිමිටඩ්. හරිද? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක කියලා එකක් තියෙනවා 100 Mbps එහෙම තියෙනවානේ. එහෙම යන්නේ නැහැ. තප්පරයක් කියන්නේ තප්පර දශමයක් යන්න කලින් ඔයාලට මුළු ඉන්ටර්නෙට් එකම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඇයි? data speed එක රඳාපවතින සාධකයක් වෙන්නේ මේ data line ඒ කියන්නේ මේ network එක හදලා තියෙන කේබල් වල ප්‍රතිරෝධය. කේබල් වල ප්‍රතිරෝධය වැඩි වෙන්න මොනවා වෙනවද? මොනවාද? සිග්නල් යවන්න තියෙන කාලය වැඩි වෙනවා. සිග්නල් යන කාලය වැඩි වෙනවා. එතකොට ඒ කාලාන්තර 1.1 කියලා යවන සිග්නල් වල කාලාන්තර වැඩි වෙනවා. එතකොට සිග්නල් ස්පීඩ් එක රේට් එක අඩුයි. සුපිරිසන්නායක හොයාගත්තොත් ඉතින් එහෙම රේට් එක කියලා ගන්න නැහැ. වේගය අනන්තයක්. ප්‍රතිරෝධය බිඳුවයි. යන්න කිසිම බාධාවක් නැහැ. එතනින් ඉන්ටර්නෙට් කියන එකේ ස්පීඩ් එක අනන්තයක් වෙලා ඕනෙම දෙයක් ඕනෙ වෙලාවක කරන්න පුළුවන් වෙනවා. දෙවෙනි එක. හරි? මේ අහන්නේ විභාගෙට. දෙවෙනි එක දැන් AI කියන එක උනත් ලිමිට් වෙලා තියෙන්නේ මේ වෙනකොට AI වගේ සිස්ටම් ලිමිට් වෙලා තියෙන්නේ ඒ සිස්ටම් එකේ තියෙන ස්පෙસિෆිකේෂන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට දරන්න පුළුවන් ප්‍රොසෙසර්ස් වල ප්‍රොසෙසින් පවර් එක. ඒ කියන්නේ ප්‍රොසෙසර්ස් වල වර්කින් කැපැසිටි එක මත. දරන්න පුළුවන් කම්පියුටේෂනල් ස්පීඩ් එක මත. කම්පියුටේෂනල් ස්පීඩ් එක අනන්තයක් වෙනවා කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායක හොයාගත්තොත්. එහෙම වුණොත් AI කියන එක self learning වලින් machine learning වලින් තමන් ඉගෙන ගන්න වේගය වැඩි වෙලා ඉගෙන ගන්න වේගය අනන්තයක් වෙලා AI නිවන් දකින්න තත්ත්වයටපත් වෙනවා. හරිද? ඒ කියන්නේ අර AI එක නිවන් දකින්නවා කියලින්. හරිද? නිවන් දකින්න කියන සියලු දේ තේරෙනවා AI එකට. AI එකට ලෝකේ තියෙන සියලුම දැනුම සියලුම දේවල් අඩු කාලයක් ඇතුළත ටක් ගාලා තේරුම් අරගෙන අර සියලු දේ අනන්තයක් වෙනවා. මං හිතන විදියට මම මේ කියන්නේ මං හිතාගෙන යන concept එකක්. ඒක ඒ ආසන් ඒ කියන කතන්දරේ ඒ විදිහට යන්න ඕනි කියලා මං හිතනවා. ඊට පස්සේ එතකොට ඔයාලට අර අලුතෙන් ගේම් එකක් ගහන්න software එකක් ගන්න අලුත් කම්පියුටර් ගන්න ඕනේ නැහැ. අයි තියෙන කම්පියුටර් එකේ වේගය අනන්තයක් වෙනවා. හරිද? computational powers processing power අනන්තයක් කරන්න පුළුවන් ප්‍රතිරෝධය කියන එක නැති වෙච්ච ගමන්. මං හිතනවා ඊළඟ ලෝකේ ඉතුරු වෙලා තියෙන හොඳම හොයා ගැනීම සාමාන්‍ය තත්ත්වයටදී පාවිච්චි කරන්න පුළුවන් සුපිරිසන්නායක කියලා. එහෙනම් කරලා බලන්න. හරිද? පුළුවන් නම් කරන්න ඉතින් සමහරට මේ ලයිව් එක බලන් ඉන්න 7-8000ක් දැන් ඉන්නවනේ. තව අවුරුදු 10කින් හරි 20කින් හරි කවදා හරි එකෙක් හරි කරයි කියලා හිතන්න පුළුවන් මේක. ඉතින් මෙතන ඉන්න එකෙක් වුණොත් මරෝ. හරි? උනන්දුවක් තියනවා නම් බලන්න. ඊළඟට දැන් ඒක හරි. ඒ වගේ ඉතින් මම කියන්නේ මම විශ්ින් ගොඩනගන වුණ තර්ක ටිකක්. ඉතින් ඔය විදිහට සියලු දේ අනන්තයක් වෙනවා වගේ එකක් තමයි වෙන්නේ සුපිරිසන්නායකත් එක්ක. හරි. ඊළඟට ආගන්න. සුපිරිසන්නායක හොයාගත්තොත් නෙවෙයි සුපිරිසන්නායක තියෙනවා මම මේ කියන එක සාමාන්‍ය තත්ත්වයටදී පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට ගෙනාවොත් එහෙම කරන්න පුළුවන් දේවල් මම මේ කියන්නේ. හරි. ඊළඟට මේ දැන්